ළඟ එන අලුත් අවුරුදු කාලේ ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න ගෙදර තියෙන දේවල් වලින් අඩුම වේදමින් හදාගන්න පුළුවන් ඉතාමත්ම රසවත් අතුරුපසක් හදාගන්න රෙසිපි එකක් තමයි ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේක නම් මානම රසය ඇත්තටම ඔයා හදලා බලන්න. ඕන කෙනෙක්ට හරිම පහසුවෙන් හදාගන්නත් පුළුවන්. පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න උනත් මේකෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් අපි බලමු එහෙනම් තවත් වෙලා ගන්න නැතුව මේ රසවත් අතුරුපසේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මග් එකක් අරගන්නවා. ඒකට දාගන්න ඕන අපි කෝපි පුරවල තේ හැඳි එකක්. ඉන්ස්ටන්ට් කොෆි නෙමෙයි මම සාමාන්‍ය කෝපි එකක් තමයි මෙතනදී අරගත්තේ. ඉතින් කෝපි කිව්වම ඔයාට ඕනම වර්ගයක කෝපි එකක් අරගන්න පුළුවන්. ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකකින් අරගන්න පුළුවන් නම් වඩාත් රසවත්ව හදාගන්නත් පුළුවන්. මේ කෝපි එක නම් ටිකක් ඒ වගේ. ඉතින් ඒ නිසා දිය කරගත්තට පස්සේ කුඩු ගතියක් නැහැ නිසා පෙරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෝපි එකට නටනු වතුර මිලිලිටර් 30ක් එකතු කරලා හොඳින් මේ වගේ අපි දිය කරගන්න ඕනේ. ඊළඟට පැත්තකින් තියලා තියන්න හොඳට නිවෙන්න. ඊළඟට ඕන වෙනවා බිත්තර දෙකක්. බිත්තර දෙක වෙන වෙනම කඩලා අපි බෝල් එකකට දාගන්න ඕන. ඉතින් මම හැමදාමත් ඔයාලට මතක් කරනවා බිත්තර වලින් පුඩින් හදද්දි මෙන්න මේ වගේ කහමදේ ළඟම තියෙන සෙවල වගේ කොටස් ඉවත් කරලා අරගන්න කියලා මතක ඇතුවම. පොඩිම හැදුවට පස්සේ පොඩ්ඩක්වත් පිලි රසක් එන්නේ නැහැ එතකොට. ඉතින් ඔන්න මම ওই විදිහට බිත්තර දෙකේම පිලි කොටස් ඉවත් කරගත්තා. ඊළඟට ඇඟිලි තුඩට අරගෙන ලුණු චුට්ටක්, වැනිලා තේ හැඳි එකක්, වැනිලා නැත්තම් ඔයාට එනසා කරලක් වගේ කුඩු කරලා කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි හොඳට මේ වගේ විස් කරගන්න ඕන. හොඳට විනාඩි 3ක් විතර විස් කරගත්තට පස්සේ සීනි මේස හැඳි දෙකක්, පොල් කිරි මිලිලිටර් 200ක් එකතු කරගන්න. උකු පොල් කිරි අරගන්න. අපි හදාගත්ත කෝපි එකත් එකතු කරගන්න ඕනේ. ඉතින් නිවිලා තියෙන්න ඕන කෝපි එක මේ වෙද්දි. දැන් හොඳට මේ වගේ කලවම් කරගන්න. සීනි එහෙම ඔයාට අවශ්‍ය විදියට අඩු වැඩි කරගන්න පුළුවන්. මොකද සමහර කෝපි වර්ගවල තිත්ත රස ටිකක් වැඩි. එහෙම වුණොත් සීනි ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරලා අරගන්න. අද මම මෙන්න මේ යෝගට් කප් තමයි පුඩින් එක හදන්න අරගන්නේ. ඉතින් කාට හරි සංග්‍රහ කරද්දි මේ විදියට හදලා තියාගත්තම ගොඩක් ලේසියි. මොකද ඔයාට ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරගන්නත් ලේසියි මේ විදියට හැදුවම. ඉතින් ඒ නිසා මේ වගේ කප්ස් පාවිච්චි කරන්න පුළුවන්. එකක් රුපියල් 10ක් විතර වගේ තමයි වෙන්නේ. තොග අරගන්නවා නම් ඊට වඩා අඩුවට අරගන්නත් පුළුවන්. ඉතින් මම පොඩි මිශ්‍රණය මේ විදියට කප් වලට පුරව ගන්නවා සමානව. පෙරලා අරගන්න වෙන ගතිය නැති වෙන්න. ඊළඟට ස්ටීමර් එකෙන් තියාගන්න. ඉතින් මේ වෙයි පියන් තියෙන හින්දා අපිට ඒවෙන් වහගන්න පුළුවන්. ඊළඟට විනාඩි 20ක් ස්ටීම් කරලා අරගන්න ඕන. ඉතින් ඔයාට ගෑස් ස්ලිපර් රයිස් කුකර් එක මියුනම එකක හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ විනාඩි 20කට පස්සේ තමයි මම ඔයාට පෙන්නන්නේ. දැන් පොඩ්ඩක් පියන ඇරලා බලන්න පුළුවන් අපිට මේක හොඳට ස්ටීම් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ ලිපෙන් අයින් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි පුඩින් එක සෙට් කරගත්තට පස්සේ ඉතින් අපිට දැන් පුළුවන් ශීතකරණයට දාලා පැය භාගයක් පැයක් විතර වගේ තියලා කූල් කරලා කැමට ගන්න. හිමත් නැත්තම් පිළිගන්වන්න. ශීතකරණයට දාලා තියලා අරගත්ත පුඩින් එක තමයි මේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි සෙට් වෙලා තියෙන්නේ. හරිම රසයි මේ කෝපි පුඩින් එක. මේකේ රස පෙනුම වැඩි කරගන්න ඔයාට කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මම white chocolate ටිකක් තමයි කෑලි කපලා අරගෙන මේ විදියට උඩින් දාගත්තේ. ඉතින් ඔයාටත් මේ උත්සව සමයට හදිසියෙම ගෙදරට එන අමුත්තන්ට උනත් මේ විදියට ටක් ගාලා අතුරුපස එකක් හදාගන්න පුළුවන් කෝපි වලින්. හරිම ලේසි වගේම තමයි ගොඩක් රසයි. කෝපි කියන්නේ සාමාන්‍යයෙන් ඕනම ගෙදරක තියෙන දෙයක්. ඉතින් බිත්තර හිමත් ගොඩාක් අඩුයි නේ මේ දවස්වල. ඉතින් ඔයාට වෙනසකටත් එක්ක ඔන්න මේ ලේසි රෙසිපි එක try කරලා බලන්න පුළුවන්. ගොඩක් රසයි. සොයන් රැකියාවක් කරන කෙනෙක්ට වුණත් මේකෙන් පුංචි අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා. රෙසිපි එක ප්‍රයෝජනවත් නම් අමතක නොකරම ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් ආයෙම දවසක අලුත්ම වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එතකන් මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.